යටි බඩේ තියෙන මේද ඒකනම් ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් නේද? ඉතින් අද අපි බලමු ගෙදරදීම කිසිම අමතර උපකරණයක් නැතුවම මේ කරදරකාරී මේදේ අඩු කරගන්න පුළුවන් සුපිරි ව්‍යායාම ටිකක් ගැන. අපි එනම් කෙලින්ම වැඩේට බහිමු. හැබැයි ඉතින් ඇයි මේ යටි බඩේ තියෙන මේදය අඩු කරගන්න එක මෙච්චරම අමාරු? සමහර වෙලාවට මුළු ඇඟම කෙට්ටු වුණත් අර කොටස විතරක් එහෙම්මම තියනවා වගේ දැනෙනව නේද? ඒකට ඇත්තටම විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඔන්න ඔයකට ප්‍රධානම හේතුව තමයි විසරල් ෆැට්. ඒ කියන්නේ අභ්‍යන්තර මේදිය. මේක තියෙන්නේ සමට ජටින් නෙවෙයි අපේ අවයව වටේට බඩ ඇතුලේ ගැඹුරින්. ඒකේ මානසික ආතතිය, හරියට නිින්ද නොලෙවෙන එක, දවසම එක තැන ඉන්න එක වගේ දේවල් නිසා තමයි මේ මේදිය ලේසියෙන් එකතු වෙන්නේ. අනේ එකයි අපි කිලින්ම ඉලක්ක කරන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු මේ යටිබඩේ මේදය කියන අභියෝගය හරියටම මොකක්ද කියලා. මොකද ප්‍රශ්නේ හරියටම තේරුම් ගත්තොත් විතරනේ අපිට ඒකට හරියන විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙන්න තියෙනවා නියම ආරංචිය. මේකට ජිම් යන්නවත් සල්ලි වියදම් කරලා බඩු ගන්නවත් කිසිම දෙයක් ඕනේ නැහැ. ඇත්තටම ඕන වෙන්නේ පොඩි ඉඩකුයි පොඩි කැපවීමකුයි විතරයි. හරියටම කළොත් සති 3ක් වගේ කෙටි කාලයකින් ඇත්තටම හොඳ වෙනසක් දකින්න පුළුවන්. හොඳයි එහෙනම් අපි වැඩේ පටන් ගමු පළවෙනි ව්‍යායාම සෙට් එකෙන්. මේවා කෙලින්ම ඉලක්ක කරන්නේ අපේ කෝ එකට. ඒ කියන්නේ අපේ මුළු ශරීරයම පදනම. කොන්ද, බඩ, උකුල වටේ තියෙන හරියට ඇඟේ මැද තියෙන ශක්තිමත් පටියක් වගේ තියෙන මාංශපේශි ටිකට තමයි මේ ව්‍යායාම බලපාන්නේ. අපේ පළවෙනි ව්‍යායාමය රිවර්ස් ක්‍රන්චස්. මේක නම් බලන්න සරල වුණාට ප්‍රතිඵල අතින් හරිම ප්‍රබල ව්‍යායාමයක්. කරන විදිහත් හරිම ලේසි. බිම දිගා වෙන්න, දන හිස් දෙක අංශක පන්වරකට නවලා තියාගන්න. දැන් වැදගත්ම දේ කකුල් වල බලෙන් නෙවෙයි යටිබඩේ මාංශපේශි පාවිච්චි කරලා උකුල හිමීද බිමෙන් උස්සන්න. ආයෙත් ඒ වගේම පාලනයකින් පහත් කරන්න. මේ විදිහට එකපාරට 15ක් සෙට් 3ක් කරන්න බලන්න. ඉතින් ඇයි මේක මෙච්චර හොඳ? මොකද අපි සාමාන්‍යයෙන් කරන ක්‍රන්චස් වලින් අල්ලගන්න බැරි යටිබඩේ තියෙන ගැඹුරුම මාංශපේශි ටික තමයි මේකෙන් හරියටම ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒකයි මේකෙන් ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්නේ හේතුව. හැබැයි ඉතින් ඇයි මේ සෙට් 3ක්ම කරන්න ඕන? එක සෙට් එකකින් විතරක් මදිද? නෑ. මොකද මාංශපේශි වල ශක්තියයි දරාගැනීමේ හැකියාවයි දෙකම වැඩි වෙන්න නම් ඒකට ටිකක් අභියෝගය කරන්න ඕන. අන්න ඒකට තමයි අපි මේ ව්‍යායාම මාලාවේ ගොඩක් ඒවට මේ සෙට් 3 ක්‍රමය පාවිච්චි කරන්නේ. හරි යමු අපේ දෙවනි ව්‍යායාමයට. මේක තමයි plank with hip dips. කෝ එකට නම් මරු ව්‍යායාමයක්. මුලින්ම වැලමිට බිම තියලා ප්ලාන්ක් ඉරියව්වට එන්න. දැන් හිමීට උකුල එක පැත්තකට හරවලා බිම ගාවලා ආයෙත් උඩ දෙමිත් අනිත් පැත්තට. ওই විදිහට එක දිගට තප්පර 30ක් කරන්න. මේකෙනුත් සෙට් 3ක් කරන්න ඕන. මේකේ තියෙන සුපිරිම දේ තමයි ඉන දෙපැත්ත තියෙන ඔබ්ලික්ස් මාංශපේශි යටිබඩේ මාංශපේශි දෙකම එකම වෙලාවේ වැඩ කරන එක. ඒ කියන්නේ ඉන හැඩ කරගන්නත් මේක නියමයි. ඒක එක්කම කෝ එකේ ශක්තියත් වැඩි වෙනවා. හොඳයි. අපි දැන් කෝ එකට ව්‍යායාම කළා. දැන් පොඩ්ඩක් ගියර් එක මාරු කරමු. මේ ඊළඟ ව්‍යායාම සෙට් එකකින් කරන්නේ හෘදේ ස්පන්දන වේගය වැඩි කරලා මුළු ඇඟේම කැලරි දහනය කරන එක වේගවත් කරන එක. ඔන්න එහෙනම් මේ කාණ්ඩේ ප්‍රධානම ව්‍යායාමයක් ඒ තමයි mountain climbers. මේකෙන් නම් මුළු වැංගම එකපාර වැඩ. අත් දෙක කෙලින් තියාගෙන full plank ඉරියව්වට එන්න. දැන් හිතන්න කන්දක් නගිනවා කියලා. ඒක දන හිසක් පපුව පැත්තට ගේනකොට අනිත් කකුල පස්සට යනවා. පුළුවන් තරම් වේගෙන් හැබැයි පාලනයක් එතුවා. මේක තත්පර 20ක් 30ක් අතර කාර්යයක් කරන්න. මේක තමයි කාඩියෝ සහ කෝ ස්ට්‍රෙන්ත් කියන දෙකේම සුපිරිම එකතුව. එක පැත්තකින් හෘද ස්පන්දනය වැඩි වෙනවා, අනිත් පැත්තෙන් කෝ එක ශක්තිමත් වෙනවා. මේ නිසා ඇඟේ මේදිය දහනය වෙන වේගය උප්පරිම වෙනවා. හරි අපි අද ප්‍රධාන ව්‍යායාම 3ක් ගැන ගැඹුරින් කතා කළා. හැබැයි මේ සම්පූර්ණ වැඩසටහනේ flutter kicks, leg raises, standing side crunch, jumping rope වගේ තවත් ව්‍යායාම ගොඩක් තියෙනවා. මේවා ඔක්කොම එකට එකතු කරලා Tamanටම හරියන, Taman ආසම කරන ව්‍යායාම රටාවක් හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් ව්‍යායාම කරන එක විතරක්ම කරලා මදි. නියම ප්‍රතිඵල ගන්න නම් මේකට එහා ගියපු පොඩි රහස් සූත්‍රයක් තියෙනවා. අපි දැන් බලමු මේ මොකක්ද කියලා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙතන තියෙන ලොකුම රහස තමයි ස්ථාවරත්වය. ඒ කියන්නේ consistency. සතියට එක දවසක් පැයක් තදින් ව්‍යායාම කරලා අතාරිනවට වඩා හැමදාම විනාඩි 20ක් කරන එක 10 ගුණයකින් ප්‍රතිඵලදායකයි. වැදගත්ම දේ තමයි මේක පුරුද්දක් කරගන්න එක. ඉතින් දවස් 28 ඇත්තටම වෙනසක් දකින්න නම් ව්‍යායාම එක්කම මේ දේවල් ටිකත් එකතු කරගන්න. 1. සමබර ආහාර වේලක් විශේෂයෙන් ප්‍රෝටීන් වැඩිපුර ගන්න. 2. හොඳට නිදා ගන්න. 3.
දවසට ඕන වතුර ප්‍රමාණය හරියටම බොන්න. 4. පුළුවන් තරම් කෘත්‍රිම සීනි තියෙන දේවල් වලින් ඈත් වෙන්න. අන්තිමට ව්‍යායාම ඉවර වුණාම විනාඩි 5ක් වෙන් කරලා පොඩ්ඩක් ස්ට්‍රෙචින් කරන්න. ඒක අමතක කරන්න මේපා. හරි. අපි දැන් මේක අතර කරපු හැමදේම එකට එකතු කරමු. එහෙනම් දවස් 21ක අභියෝගයක් විදිහට කැපවීමකින් මේ ගමන පටන් ගමුද? මේ දේන මායමත් කියන්න ඕන ප්‍රගතිය රඳා පවතින්නේ තීව්‍රතාවය මත නෙමෙයි ස්ථාවරත්වය මත. ඒ කියන්නේ එක දිගට නොකඩවා කරන එක තමයි මෙතන වැදගත්ම දේ. හැබැයි මේකත් කියන්න ඕන මේ ප්‍රතිඵල කියන දේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම අලුත් ව්‍යායාම වැඩසටහනක් පටන් ගන්න කලින් විශේෂයෙන්ම මොන හරි සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න එක ගොඩක් වැදගත්. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් හිතලා බලන්න. දවසකට වෙන් කරන පොඩි 20කින් එළඹෙන සති 3 ඇතුළත මොන වගේ වෙනසක් ඇති කරගන්න පුරුවන් වෙයිද? ඒ වෙනසට මුල් පියවර අදම තියමු.